ඔන්න ඔයාලට මං කිව්ව විදිහට මගේ පළවෙනි ඇක්වේරියම් ටුවර් එක ගියා. ඇතුළට ගියොත් මාළුවෙක් අරගෙනම එළියට එන්න හිතන සුපිරිම ඇක්වේරියම් එකකට මම අද ගියේ. ඉතින් වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා බලමු. මං අද කොහාටද ගිහිල්ලා තියෙන්නේ, කොහොමද ඉන්න මාළු කියලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අද සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ආපු මගේ ඇක්වේරියම් ටුවර් එක පටන් ගත්තා. ඉතින් මගේ පළවෙනි ඇක්වේරියම් ටුවර් එක තමයි මේ යන්නේ. ඉතින් පළවෙනි ඇක්වේරියම් ටුවර් එකකට ඉතින් ශක්තිකේ ජනිත් එකේ මම වීඩියෝ කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ ටිකක් දුර පැත්තක යනවා නම් මේ පළවෙනි පාරේ ඉතින් වීඩියෝ එකක් දාන්න බලාගෙන යන්නේ. ඉතින් අපි යන්නේ අද ඌරුබොක්කට. ඌරුබොක්කේ තියෙන ලොකුම ඇක්වේරියම් එක කිව්වත් වැරදි නෑ. මම වෙන ඇක්වේරියම් නම් දැකලා නැහැ මේ. ඉතින් ඇත්තටම සුපිරිම ඇක්වේරියම් එකකට යන්නේ ඌරුබොක්කේ සුල්ලිත ඇක්වේරියම් එකට තමයි අපි අද යන්නේ. ඔයාලට පේන ඔන්න ඔය රම්මලේ කන්දු පන්තියෙන් එහා පැත්තේ තමයි ඌරුබොක්ක ටවුන් එක තියෙන්නේ. අපි මේ කන්ද උඩට ගැඟලා පල්ලම් බහැලා තමයි ඉතින් ඌරුබොක්ක ටවුන් එකට යන්න ඕනේ. ඇත්තටම මාරම ලස්සන පාරකින් යන්න තියෙන්නේ. ඉතින් ඒකයි මම මේ ටිකත් ඔයාලට වීඩියෝ එකක් පොඩ්ඩක් දාන්න ඕනේ කියලා හිතුවේ. මෙන්න මේ රම්මලේ කන්දේ නැගලා තමයි අනිත් පැත්තට අපිට යන්න ඕනේ. ඉතින් මේ පැත්තේ තියෙන සුපිරිම කන්දක් මේක ඔයාලට පේනවා. ඉතින් කළු පාටින් මාරම ලස්සන කන්දක්. ඉතින් දැන් අපි ඉන්නේ වරාපිටියේ. ඔය ඉන්නේ තියෙන වරාපිටියේ ජලාශය. ඉතින් අපි දැන් වරාපිටියේ ජලාශයත් පහු කරගෙන සිත්තංගල්ල පහු කරගෙන ඌරුබොක්කට යනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද ඇක්වේරියම් ටුවර් එක කියලා. ඇත්තටම ආසීතේ සුපිරිම ඇක්වේරියම් එකකට යන්නේ. මම කලින් ගිහිල්ලා තියෙනවා. මම මාළු අරගෙන තියෙනවා. මගේ ඔස්කර් කලෙක්ෂන් එකේ පළවෙනිම ඔස්කර් ටික ගත්තේ මම මේ ඇක්වේරියම් එකෙන්. ඉතින් ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් වෙයි කොහොමද කියලා. පිස්සුවක් හැදෙන ඇක්වේරියම් එකක්. ඒක නම් අපි දැන් ඌරුබොක්ක ටවුන් එකට ඇවිල්ලා තින්නේ. ඔයාලට පේනවා ඇති ඇක්වේරියම් එක දැන් ළඟපා තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් අපි ඌරුබොක්ක ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ටිකේ තමයි තිබුණේ ඇක්වේරියම් එක මතක විදිහට. ඔන්න ඔය තියෙන ඉස්සරහින් තියෙන ඇක්වේරියම් එක. ඇත්තටම ඉතින් එළියෙන් පේනකොට නම් නිකන් පොඩ්ඩක් අපිලිවෙලයි වගේ දැනුණට ඇතුළට ගියොත් නම් ඇත්තටම පිස්සු වැටෙනවා. එළියෙන් තියෙන ලුක් එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඇත්තටම ටැංකිය වල තියෙන්නේ මාරම නැචරල් ලයින් එකක් තියෙන්නේ. ආට මම පෙන්නන්නම් මේ මුල් ටැංකි ටිකේ නම් ඉතින් එච්චර එහෙම මේ එකක් නැහැ. නෝමල් මාළු ටිකක් ඉන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අද මම මාළුන්ගේ මිල ගණන් එක්කත් කියනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. මේ තමයි ඌරුබොක්කේ සුල්ලිත ඇක්වේරියම් එක. ඉතින් අපි ටැංකි එකින් එකට ගිහිල්ලා බලමු මොනවද ඉන්නේ මාළු කියලා. මම දැන් ටැංකි වල ගහලා තියෙනවා මාළුන්ගේ මිලවල්. ටැංකි වල ගහගෙන මම ඒක ඉතින් ෆෝන් එකට වීඩියෝ එකට අල්ලුවට සමහර ඒවා ඒක වීඩියෝ එකට අහු වෙලා නැහැ, ફોකස් වෙලා නැහැ. එහෙම ફોකස් වෙච්ච ඒවයි මිලවල් විතරක් මම කියන්නම්. අනිත් ඒවා මිලවල් මට ඇත්තටම මතක නැහැ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක 130න් වගේ තිබුණේ. මේ ගුරාමි එකක් ඉන්නවා මුලින්ම. මේ ටැංකි ටික නම් එච්චර පිළිවෙලක් නැහැ. ඇත්තටම මේ ඉස්සරහා තියෙන ටැංකි ටික ඇතුළේ තමයි නැචරල් ලුක් එකට සුපිරිම ටැංකි ටිකක් ගහලා තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම්. ඉස්සරහට වීදුරුව දාලා පිටිපස්සේ සිමෙන්ති ටැංකි තමයි ගහලා තියෙන්නේ. ඔක්සිජන් ෆිල්ටර් සිස්ටම් එකම සුපිරියටම තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් වෙයි. අපි දැන් කොහොමද ඉන්නවා කියලා මාළු බලමු. එකින් එක මේකෙත් තියෙන ගුරාමි ටිකක්. මේ ටිකේ නම් ඉන්නේ නෝමල් මාළු ටිකක්. ඊට පස්සේ කාෆ් හිටියා. ඊට පස්සේ මේක ඉන්නවා පොඩි ගෝල් පිස් සෙට් එකක්. ඔයාලට පේනවා ඇති පොඩි ගෝල් පිස් සෙට් එකක් ඉන්නේ. ඇත්තටම මේක ගෝල් පිස් හිටියාද ගොඩක් මේකෙත් තියෙන ගෝල් පිස් ටිකක්. ඊට පස්සේ මේකේ ඉන්නවා පොඩි කාෆ් සෙට් එකක්. තව කැට් පිස්ලා වර්ග කැට් පිස්ලා ටිකකුත් ඉන්නවා. තව පොඩි කාෆ් සෙට් එකකුත් ඉන්නවා. මිල නම් ફોකස් වෙලා නැහැ ඒකේ. පොඩි මිලක් තිබුණාට මතක නැහැ ඇත්තටම. තව මෙන්න මේකේ මාළු වර්ගයක් ඉන්නවා. මාරම ලස්සන මාළු වර්ගයක් ඉන්නවා. ඇත්තටම මේ මාළුවගේ නම නම් මට මතක නැහැ. මගේ යාළුවා කිව්වා ඒත් දැන් මට මතක නැහැ නම. ඇත්තටම මාරම ලස්සනයි. රුපියල් 280 හරි 250 හරි ගහලා තිබුණේ. ප්ලාන්ටර් ටැංක් එකකට එහෙම ඇත්තටම මාරම ලයින් එකක් තියෙනවා. මේ මාළුවක ඔයාලට පේනවා ඇති. දිලිසෙන ලයින් එකක් තියෙන යාගේ. ඇත්තටම මාරම ලස්සන මාළුවෙක්. ඔයාලා දන්න කෙනෙක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එයාගේ නම මොකද්ද කියලා. ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවා ඇති ගප්පි සෙට් එකක් ඉන්නවා. ගප්පි මව්සත්තු වගේ කියන්නේ බඩිල්ලියොත් ඉන්නවා, පිරිමි සත්තුත් ඉන්නවා. ඇත්තටම හොඳ ගප්පි සෙට් එකක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මේකේ ඉන්නවා ඒක නම් දන්නේ නැහැ. ඇත්තටම මේ ඉන්න මාළු වර්ගේ නමක් දන්නේ නැහැ මම. ඇත්තටම මේ ගොඩක් මාළුන්ගේ නම් දන්නේ නැහැ ඇත්තටම කියනවා නම්. ඊට පස්සේ මෙන්න මේකේ ඉන්නවා බ්ලූ පෝර පැරට් සෙට් එකක් ඉන්නවා. ඇත්තටම හොඳ සෙට් එකක් හිටියේ. ලස්සන සෙට් එකක් හිටියේ. මටත් ගන්න හිතුණා 180න් හිටියේ. 180යි ජෝඩ්ඩක්. ඊට පස්සේ ඉන්නවා ඔස්කර් සෙට් එකක්. බ්ලැක් ටයිගර් ඔස්කර් සෙට් එකක් ඉන්නවා. මීට වැඩිය හොඳ සෙට් එකක් ඉන්නවා. මේක 650යි. අපි ඇතුළට ගිහලා බලමු. සුපිරිම සෙට් එකක් හිටියා. ඊට පස්සේ ෆයිටර්ස් ෆීමේල් සත්තු ටිකක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති.
ඔන්න ඊට පස්සේ තමයි අපි ප්ලාන්ට් තියෙනවා ප්ලාන්ට් තියෙනවා වලට ගන්න. ඔන්න ඊට පස්සේ මම පළවෙනිම සුපිරිම නැචරල් ටැංකිය පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති ඔස්කා සෙට් එකක් ඉන්නවා ඇල්බිනෝ ඔස්කා. ඔයාලා බලන්න කොහොමද ටැංකියේ ලයින් එක කියලා. ඇත්තටම ගස් දාලා මාරම නැචරල් ලයින් එකට තියෙනවා. ඔයාලට පේනවා ඇති ඉස්සරහින් වීදුරුව තියෙන්නේ පිටිපස්සෙන් සිමෙන්ති ටැංකි. ඇත්තටම මාරම ලස්සනයි. මාළුන්ට වඩා ලස්සනයි ටැංකි ටික. ෆිල්ටර් සිස්ටම් වුණත් මාරම වතුර කෝලියක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඔන්න ඊට පස්සේ බ්ලැක් ටයි ගොස්ක සෙට් එකක් ඉන්නවා. ඒ ටැංකියත් මාරම ලස්සනයි. ලොකු මුල් කෑල්ලක් එහෙම තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඇත්තටම මාරම ලස්සනයි ටැංකි ටික නම්. ඒක ගහලා දෙමුනේ. ඒකෙත් මිල පෝගස් වෙලා නැහැ. ඇත්තටම කලබලයට වීඩියෝ කරා. ඒක නම් පේනවා රුපියල් 500ක් ගහලා තියෙනවා මේ බ්ලැක් ටයිගර් සෙට් එක. ඔයාලට පේනවා ඇති. ඇත්තටම මාරම ඇක්ටිව් මාවල් ටිකත් ඇක්ටිව් ටැංකි ටිකත් සුපිරිම ක්වොලිටි එකට තියෙනවා. ඇත්තටම දැක්කොත් ගන්න මාස හිතෙනවා. ඒ තරම් ලස්සනයි. මාළුත් ලස්සනයි, ටැංකිත් ලස්සනයි. ඉතින් ඔන්න මෙතන උඩ ඉන්නවා ICA සෙට් එකක්. ඇත්තටම කියනවා නම් මෙන්න මේ ටැංකියෙන් තමයි මගේ පළවෙනිම ඔස්කර් කලෙක්ෂන් එකේ පළවෙනිම ඔස්කර් දෙන්න අරගෙන ගියේ. ඔයාලට මතක ඇති මගේ දැනට ඉන්න බ්ලැක් ටයි එක ලොකුම ඔස්කර් දෙන්න. හොඳටම කලර් පැච් එක හැදිච්ච හොඳම ඔස්කර් දෙන්න ගත්තේ අන්නර ටැංකියෙන්. මාස ගාන අවුරුද්දකට විතර කලින් මතකත් නැහැ මට දැන්. ඊට පස්සේ ඉන්නවා මේක ඉන්නවා ගුරාම් සෙට් එකක්. ජයන්ට් ගුරාම් සෙට් එකක් ඉන්නවා. දැන් නම් ජයන්ට් ගුරාම් පොඩ්ඩක් මිලයි මේ දවස්වල හිඟ නිසා. ඊට පස්සේ මේක ගහලා දුන්නා මට මතක විදිහට 650 හරි 850 හරි ගහලා දුන්නේ මට මතක නෑ හරියටම පෙයාර එක. ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවා ඇති පොඩි මාළු සෙට් එකක් ඉන්නවා. මේක ඉන්නවා ඔයාලට පේනවා ඇති බාබ් සෙට් එකක් ඉන්නවා ටෙට්‍රා මට හිතෙන්නේ බාබ් නෙමෙයි ටෙට්‍රා සෙට් එකක් ඉන්නේ පාට. ඊට පස්සේ මේකෙත් ඉන්නවා ඇල්බිනෝස්ක සෙට් එකක්. ඔයාලට ප්ලාන්ට් ඕන නම් මිලදී ගන්න පුළුවන්. නැචරල් ප්ලාන්ට් මිලදී ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න මුලින්ම ඔයාලට පේනවා ඇති ටෙට්‍රා ටැංක් එකක් තියෙනවා මාරම ලස්සනයි. මාරම ලුක් එකක් තියෙන ටෙට්‍රා ටැංක් එකක් තියෙනවා. ඒ වගේම සුදු පැරට් එක ඉන්නවා. සුදු පෝල පැරට් එක ඉන්නවා. මේකෙන් පෙයාර වෙච්ච ජෝඩුවක් මම දැක්ක කොනේ ඉන්නවා. ඔයාලට පේනවා ඇති අර පෙයාර වෙච්ච ජෝඩුවක් කොනේ ඉඳන් කොටනවා අනිත් අයට. මම ඒ ජෝඩුව ගන්න ඕන කියලා එවලම හිතුවා. මොකද එයා ඒ දෙන්න පෙයාර වෙන්න හදන්නේ. ඉතින් මම ඒ දෙන්න අනිවාර්යෙන් ගන්නවාද බලමු ඉස්සරහට. ඊට පස්සේ ඔන්න මේකෙත් ඉන්නවා වයිට් ටෙට්‍රා සෙට් එකක් දෝයිද රුපියල් මේකේ වර්ග දෙකක් ඉන්නවා. 100යි තව මිලක් ගහලා තිබුණා මට හරියටම දැක්කේ නෑ. ඊට පස්සේ මේකෙත් ඉන්නවා බාබ් සෙට් එකක් හරි ටෙට්‍රා සෙට් එකක් හරි. ඊට පස්සේ මේකේ ඉන්නවා සීබ්‍රා සෙට් එකක්. ඔයාලට පේනවා ඇති සීබ්‍රා සෙට් එකක් ඉන්නවා මේකේ. ඒකේ රුපියල් 80ක් මිල ගහලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඉන්නවා ගෝල්ඩ් පිස් සෙට් එකක්. මේකෙත් ඉන්නවා ගෝල්ඩ් පිස් සෙට් එකක්. අද නම් ඇත්තටම ගෝල්ඩ් පිස්ලා වැඩි. ගෝල්ඩ් පිස්ලා වැඩි අද ගෝල්ඩ් පිස්ලා ලොකු ටැංකි ටිකක් තිබුණා. දැනටත් මම දැක්ක සාමාන්‍ය ටැංකි 5-6ක විතර ගෝල්ඩ් පිස්ලා හිටියා. ඊට පස්සේ මේකෙත් ඉන්නවා තව නියොන් ටෙට්‍රා හරි මොකක් හරි මට මතක නැහැ මේකේ මිලත්. මේකේ වර්ගෙත් මට මතක නැහැ. ඊට පස්සේ ඔන්න වේල් ටේල් සෙට් එකක් ඉන්නවා. කොපර් වේල් ටේල් එක සහ බ්ලැක් ටයිගර් වේල් ටේල් එක හිටියා. ඒක රුපියල් 750ක් දකුත් මිල ගහලා දුන්නා. ඊට පස්සේ තව 450ක මිල ගහලා තියෙනවා. තව සුපිරි මාළු සෙට් එකක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ඒකේ නම දන්නේ නැහැ මම. ඊට පස්සේ අපි බලමු මේක ඉන්නවා හොනට් සෙට් එකක්. ඔයාලට මතක ඇති මමත් හොනට් දෙන්නෙක් අරගෙන ගියා. ඒ අය හදනවනේ ඉතින් පොඩ්ඩක් ඊටකට තියෙන්න ඕනේ. ලොකු වෙනවා කොටා ගන්නවා. ඉතින් ඒ අය හදනවා නම් හොඳට ඊටකට තියෙන්න ඕනේ. මිල නම් ફોකස් වෙලා නැහැ. රුපියල් 250 තමයි ගහලා තියෙන්නේ. උනට මිල බැහැලා තියෙනවා. මම රුපියල් 400න් වගේ ගත්තා. ඒ වගේ පොඩි සෙට් එක දැන් නම් රුපියල් 250න් වගේ යනවා. ඊට පස්සේ මේක ඉන්න ඕන බාබ් සෙට් එකක්. ඊට පස්සේ ඔන්න ඉන්නවා රෙඩ් පැරට් සුපිරිම සෙට් එකක් ඉන්නවා. 4 දෙනෙක් හිටියා. ඇත්තටම ඔයාලට මතක ඇති මගේ රෙඩ් පැරට් කෙනෙක් හිටියා. ඉතින් මාරම ලස්සන මාළුවෙක් හදන්න ආස හිතන මාළුවෙක්. ඒ දෙන්නෙක් රුපියල් 5000ක් දුකද ගාලා තිබුණා. පෙයාර එක තමයි 5000 ගාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම තාතන්න ආසාවෙන් ඉන්න මාළුවෙක්. ඒත් ටැංකි ඉඩකඩ තියෙන්න ඕනේ. කොටා ගන්නවා කියන අනිත් මාළුන්ට කොටනවා එයා. ඒකින්ද තමයි මගේ රෙඩ් පැරටුත් මම අකමැත්තෙන් වුණා දුන්නේ. ඇත්තටම මම මාර ආසාවෙන් අද මාළුවෙක් ඒත් මට දෙන්න වුණා ටැංකි වල කොටා ගන්න හින්දා. ඊට පස්සේ මේක හිටියා මලාවි සෙට් එකක් හිටියා. මලාවි වර්ග එක වර්ග ඉන්නවා. මේ වර්ගෙනේ මෙහෙම නම් මන් දන්නේ නැහැ වැඩිය. මලාවි සෙට් එකක් හිටියේ. ඊට පස්සේ ඔන්න ගෝල්ඩ් පිස් සෙට් එකක් ඉන්නවා. ඔන්න පාකෝ සෙට් එකක් ඉන්නවා. එක පෙයාරක රුපියල් 600යි. ඊට පස්සේ මෙන්න මේක ඉන්නවා ඔස්කතා පොඩි සෙට් එකක් රුපියල් 350න්. අඟල් දෙකමාර වගේ ඔස්ක සෙට් එකක්. ඔන්න තවත් සුපිරිම ඔස්ක වර්ගයක් ඉන්නවා. රෙඩ් කොපර් හරි නෝමල් කොපර් හරි මට හිතෙන විදිහට රෙඩ් කොපර් එක අර මගේ ගාව ඉන්න රෙඩ් කොපර් ඔස්ක වගේමයි. වේල් ටේල් එක මාරම ලස්සන ජෝඩු දෙකක් ඉන්නවා.
ඉතින් ඔයාලට පේනවා ඇති ඇත්තටම මාරම ලස්සනයි. ඒ කට්ටිය හොඳට පැච් එක තියෙන කට්ටිය ඉන්නේ. මට මතක නැහැ අයගේ මිල රුපියල් 5000 හරි 4000 හරි 3500 හරි ගහලා තිබුණේ. මට ඒක මිල බලා ගන්න බැරි වුණා. ඊට පස්සේ මේකෙත් ඉන්නවා ගෝල් පිස් සෙට් එකක් පොඩි ගෝල් පිස් සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ මේකේ ඉන්නවා ආපු බාබ් සෙට් එකක් ඉන්නවා. බාබ් සෙට් එකක් ඉන්නවා. මේකේ බාබ් වර්ග දෙකක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. එකේ රුපියල් 250ක් වෙන්න බෑ මට ඉතින් එච්චර මිල වෙන්න බෑ. ඒකෙත් මට මිල හරියට ફોකස් වුණේ නැහැ. බලමු ફોකස් වුණොත් මම ආපු කියන්නම්. ඊට පස්සේ ඔන්න ඉන්නවා තවත් සුපිරිම ඔරන්ඩ සෙට් එකක්. ඔන්න එන්නේ දැන් රුපියල් 100යි. ඒක රුපියල් 100යි බාබ් සෙට් එක. ඒකනේ මම බැලුවේ 250ට ඉන්න බෑ රුපියල් 100යි. ඔන්න ඊට පස්සේ ඉන්නවා සුපිරිම ඔරන්ඩ සෙට් එකක්. ආලට පේනවා ඇති ඇත්තටම මාරුම ලස්සන ඔරන්ඩ සෙට් එකක්. මං අනිත් කැමතිම මාළුවෙක් තමයි මේ ඔරන්ඩ කියන මාළු වර්ගයේ ගෝල්ඩ් ෆිෂ් මාළු වර්ගයේ. ඉතින් ඇත්තටම 1450ක් මිල ගහලා දුණු මේ අයගේ. ඇත්තටම එතනින් ලස්සනට ජෙල් එක තියෙන සුදුයි රතුයි ජෙල් එක දෙක කවලමකට තියෙන මාළුවෙකුත් හිටියේ. ඇත්තටම මට ගන්න හිතුණා මාරම ලස්සනයි. ඉතින් ඊට පස්සේ ඔන්න ඉන්නවා ආපු ඔස්කා සෙට් එකක් ඉන්නවා. පොඩි ප්‍රමාණයක් ඉන්නවා. ටිකක් ලොකු සයිස් එකෙන් බ්ලැක් ටයිගර් සහ ඇල්බිනෝ එක හිටියා. එක ගහලා තිබුණා මිල රුපියල් 3500ක් ජෝඩ්ඩක්. රුපියල් 3500 ජෝඩුවක් දෙනවා කියලා ගහලා තිබුණා. ඇත්තටම මේ කට්ටිය ටිකක් සයිස් හොඳ ඇක්ටිව් එකේ මාළට කිට්ටුවේ. ඔයාලට පේනවා ඇති මේ ටැංකි ටිකත් මාරම නැචරල් ලුක් එකකට තියෙනවා. ඔයාලට පේනවා ඇති ටැංකි මාරම ෆිල්ටර් සිස්ටම් උනත් මාරම ක්වොලිටි. ඉතින් ඊට පස්සේ ඔන්න ඉන්නවා ටින් ෆොයිල් බාබ් සෙට් එකක්. ටින් ෆොයිල් බාබ් සෙට් එකක් ඉන්නවා. ඒ අයගේ මිලත් හරියට ફોකස් වෙලා නැහැ. ඊට පස්සේ එහා පැත්තේ ටැංකි හිටියා බ්ලැක් කාෆ් සෙට් එකක් හිටියා. අපි බලමු. ඔන්න ඊට පස්සේ ඉන්නවා ගප්පි සෙට් එකක් ඉන්නවා. ඇත්තටම ලස්සන ගප්පි සෙට් එකක් හිටියේ. එතන වයිට් ගප්පි තමයි ගොඩක් දුරට හිටියේ. වයිට් කියන්නේ කවලම් මික්ස් එකක් හිටියේ. මික්ස් ගප්පි සෙට් එකක් හිටියේ. ඇත්තටම ඒනවට මාරම ලස්සනයි. දිලිසෙන ලුක් එකක් තිබුණේ කට්ටියගේ. ඇත්තටම ඈතින් ටැංකි දිහා බලද්දි මාරම ලයින් එකක් තිබුණේ කට්ටියගේ. ඔන්න ඊට පස්සේ ඉන්නවා බ්ලැක් කාෆ් සෙට් එකක් සහ තව තැඹිලි පාට කාප් සෙට් එකකුත් ඉන්නවා. බ්ලැක් කාප් සෙට් එකකුත් ඉන්නවා. රුපියල් ඒකෙත් හරියට මිල පේන්නේ නැහැ. මට පේන විදිහට 1000 හරි 800 හරි ගාලා තිබුණා. මට මතක විදිහට 1000 ගාලා තිබුණේ ජෝඩුව. 1000 වගේ තමයි තිබුණේ. ඊට පස්සේ ඔන්න ඉන්නවා සුපිරිම ටෙට්‍ර තවත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ටැංකි දෙකක ඉන්නවා කලර් 3-4කින්ම. ඇත්තට මාරම ලස්සනයි මේ ටැංකි ටික. පට්ටම සෙට් එකක් හිටියේ ටෙට්‍රා. ගොඩක් ලොකු ප්‍රමාණයක් හිටියේ. ඔයාලට පේනවා ඇති. ඇත්තටම මාරම ලස්සනයි ටැංකිය. එකේ ගහලා තිබුණා 130ද කොහෙද ජෝඩුව. ඉතින් ඔයාලට පේනවා ඇති අනිත් ටැංකිය අනිත් පැත්තේ සුපිරිම ටැංකියක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. වෙන තවත් ගෝල්ඩ් ෆිෂ් ටැංකියක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ගෝල්ඩ් ෆිෂ් ටැංකි දැනට වුණා 4-5-6ක් විතර. ගෝල්ඩ් ෆිෂ් ටැංකි ගොඩක් තිබුණා. ඊට පස්සේ ඔන්න ඔයාලට පෙන්නන්නම් අනිත් ටැංකිය. අනිත් ටැංකිය අර ටැංකියට වඩා ලස්සනයි. මේකේ තියෙන කලර්ස් ටික ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. ටැංකි දෙකම එක ළඟ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොහොමද ලුක් එක කියලා ටැංකි දෙකේ. මම වැඩි කැමති මාළු වෙන්න නෙමෙයි. ඒ වුණාට මාර ලස්සනයි. අර විදියට ලොකු සෙට් එකක් දැම්මොත් නම් මාරම ලස්සනක් තියෙනවා ටෙට්‍රලගේ වුණත්. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තිබුණු ටැංකි ටික නම් පොඩ්ඩක් හිස්ස තිබුණේ වැඩි තිබුණේ නැහැ. මෙන්න මේතර නම් ඉන්නවා මොලි සෙට් එකක් ඉන්නවා. එක එක වර්ගවල මොලි සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ෆයිටර් සෙට් එකක් ඉන්නවා. බෝතල් වල හිටිය ෆයිටර්ස් ලොකු ප්‍රමාණයක් හිටිය. ඔයාලට පේනවා ඉතින් මම ඉන්න එක පෙන්නගෙන යන්න ඉක්මනට. හොඳ එලිෆන්ටිය ෆයිටර්ස් එහෙම සෙට් එකක් හිටියා. ඔයාලට පේනවා ඉතින් මාරම ලස්සන සෙට් එකක් හිටියා. ඉතින් ඔයාලට තව කියන්න ඕනේ ඇත්තටම කියනවා නම් මං යන අද මේ යන වෙලාවේ එච්චර මාළු හිටියේ නෑ. මොකද කියනවා නම් ඒ අය කිව්වා මාසෙකින් විතර මාළු ස්ටොක් එක ගේන එක නැවැත්තුවා කිව්වා. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේ ඉන්නේ මාලාවි සෙට් එකක් ඔයාලට පේනවා තවත්. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලට කියනවා නම් ඒ කියන්නේ මේක වෙන තැනකට අරගෙන යනවා කිව්වා. ඌර්බොක්ක ටවුන් එකේ BOC ගානට කොහෙද අරගෙන යනවා කිව්වා. ඒක නිසා මාසයක් විතර තිස්සේ මාළු ගෙන්නුවේ නෑ කිව්වා. ඉන්න ටික විකුණුවා කිව්වා ඉවරයක් වෙනකම් මේ ටික. ඉතින් ඇත්තරම තවත් තැනකට ගියන් පස්සේ අලුත් තැනකට ගියන් පස්සේ සුපිරිම මොන්ස්ටර් සෙට් එකක් එහෙම අරගෙන එනවා කිව්වා. ආපු කලින් හිටියේ කිව්වා පට්ටම මොන්ස්ටර් සෙට් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් දාන්නම් ඔයාලට.
තැන අලුත් වුණ ගමන් තවත් සුපිරිම මාළු සෙට් එකක් ආපු ගමන් මම ආපහු වෙනවා මේ ඇක්වේරියම් එක හොයාගෙන. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. ඉතින් ඒකින්ද තමයි මාළු ඇත්තටම අඩු නැත්තම් මීට වැඩිය මාරම ලස්සනට තිබුණ මේ ටැංකි ටික. මීට වැඩිය මාළුත් පිරලා හිටියා මම කලින් එන සැරේ. ඉතින් ඇත්තටම මාළු අඩුවෙන් හිටියේ. අරක තමයි හේතුව. අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේනවා. අනිවාර්යයෙන්ම ඇක්වේරියම් එක වෙනස් තැනකට අරගෙන ගියපු ගමන් මාළු ටික ආපු ගමන් මම අනිවාර්යයෙන්ම තවත් වීඩියෝ එකක් අරගෙන එනවා ඔයාලට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේකින්ම තවත් ජයන්ට් කුරාම සෙට් එකක් 480න් ගහලා තිබුණ පොඩි සෙට් එකක්. ඊට පස්සේ මේකෙත් තියෙන ගෝල්ඩ් පීස් සෙට් එකක්. ඇත්තටම මේ ටැංකි ටික නම් ගොඩක් දුරට හිස් තිබුණේ. ඔන්න ඕක මේකෙත් තියෙනවා ගෝල්ඩ් පීස් සෙට් එකක්. ගෝල්ඩ් පීස්ලා තමයි හිටියේ. ඔන්න ඊට පස්සේ ඉන්නවා තවත් සුපිරිම කාෆ්ලා සෙට් එකක් ලොකු සයිස් වලින් සුපිරිම කාෆ් සෙට් එකක් හිටියා. මේක අයගෙන නම් මිල ගහලා තිබුණ නැහැ. මට ඉතින් අහන්න බැරුණා. ඒ මාව මාර බිසි. ඉතින්ද වැඩි කතා කරන්න උන්නේ නැහැ. ලොකු කාෆ් සෙට් එකක් හිටියා. මට මතකයි ගිය සැරේ නම් ආපු වෙලාවේ රුපියල් 6000 ඉඳන් ඉහළට තියෙනවා කියලා තමයි කිව්වේ නම්. ඔයාලට පේනවා ඇති ඇත්තටම මාරම ලොකු කාෆ් සෙට් එකක් හිටියා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඉබ්බෙක් ඉන්නවා. මෙයාට කියන නමක් තියෙනවා මට නම් මතක නැහැ. ඇත්තටම මේ හොඳ වර්ගයක්. ඇත්තටම ඔයාලට පේනවා ඇති. මෙයා ටිකක් මිලයි. එයා දාලා තිබුණේ කොටු දැලකින් කොටු කරලා තිබුණේ බකට් එකකට දාලා. මොකද එයා ඉතින් යනවා ඇති. ඉබ්බෝනේ ඉතින් ඉබ්බෝ අනිවාර්යෙන් ඉතින් ඇවිදගෙන යනවා. ඉතින් එයාගේ මිලත් මම ඇත්තටම දන්නේ නැහැ. මට අහන්නත් බැරි වුණා. ඊට පස්සේ මේකෙත් තියෙනවා ලොකු කාෆ් සෙට් එකක්. ඇත්තටම කාෆ් ටික නම් මාරම ලොකුයි මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති වයිට් එකේ එහෙම ප්ලැටිනම් එකේ එහෙම හිටිය ලොකු සයිස් වලින්. ඉතින් ඔයාලට ඇවිල්ලා මිලදී ගන්න පුළුවන් සුපිරිම කාෆ් සෙට් එකක් හිටියා. කාෆ් පිස්සෝ ඉන්නවා මේ වගේ ලොකු කාෆ්ලා හොයන අය ඉන්නවා. ඇත්තටම ඇවිල්ලා ඔයාලා මිලදී ගන්න පුළුවන්. මම අනිවාර්යෙන් කන්ටැක්ට් නම්බර් එකකුත් දාන්නම්. හැබැයි කන්ටැක්ට් නම්බර් වලට නම් වැඩිය ෆෝන් උස්සයිද කියන්න බෑ. මම ඇත්තටම මාර බිසි. ඉතින් ඔයාලට කන්ටැක්ට් නම්බර් වල නැහැ. ඔයාලා ඇවිල්ලා මිලදී ගන්න. මොකද ඩිලිවරි කරන්නේ කරන එක නැහැ. ඇත්තටම මේ මාමට කෝල් උස්ස ඉන්න වෙලාවකුත් නැහැ. ඇත්තටම ඒකින්දා ඔයාලා එයාට කෝල් දෙන්නේ නැතුව කෙලින්ම ඇවිල්ලා බලන්න ළඟපාත ඉන්න කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා බල්ලි ඉවරලා ඒවල මිල බල්ලි ඉවරලා අරගෙන යන්න. කන්ටැක්ට් නම්බර් දැම්මම කතා කරන එක නැහැ වැඩි කන්ටැක්ට් කරගන්න පුළුවන් කට්ටිය නෙමෙයි. මොකද ඒ කට්ටිය මාරම බිසි. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති මම අර ඔයාලට කිව්වා මගේ පැරට් පෙයාර එක මම ගත්තා. වයිට් පැරට් පෙයාර එක මම ගත්තා. අර හිටපු කොනේ හිටපු. ඔන්න ඉතින් මම මේ දෙන්නත් අරගෙන ගෙදරට ආවා. ඇක්වේරියම් ටුවර් එක ඉවරයි. ඔච්චරයි මාළු හිටියේ. මම අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. මාළු පිරෙන්න අරගෙන ආවන් පස්සේ වෙන තැනකට අරගෙන ගියාන් පස්සේ මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. දැනට අච්චර තමයි ඉතින් හිටපු මාළු. ඉතින් මෙන්න මේ ඉන්නේ මම අදගෙන ආපු ජෝඩුව. මේ දෙන්න පෙයාර වෙච්ච ජෝඩුවක්. ඉතින් මේ දෙන්නම මම පොඩි ටැංක් එකකට එකතු කරගන්නවා. ඒ පොඩි ගංආර හිටපු ටැංකියට තමයි මේ දෙන්න එකතු කරන්නේ. ඔයාලා හිතනවා දැන් ගංආරට මොකද වුනේ කියලා. ඇත්තටම ගංආර ඉන්නවා. ගංආරට පොඩි වෙනසක් කරා. ඒක මං ඉස්සරහට අනිත් වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම් ගංආරට මොකද වුනේ කියලා. දැනට ඉතින් මේ දෙන්නව මේකට එකතු කරා. ඉතින් මේ දෙන්න ඉතින් පෙයාර වේද කියලා බලමු අපි. මම මුට්ටියකුත් දැම්මා. ඒ වුණොත් අනිවාර්යයෙන්ම පැරට් පෙයාර වෙන වීඩියෝ ටිකකුත් මම ඔයාලට ගේන්න පුළුවන්. මට ඔයාලට ගේන්න පුළුවන්. ඉතින් ඉස්සරහට රැඳිලා ඉන්න. ඒකින්ද හොඳ වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. තවත් මේ වගේ ලස්සන ඇක්වේරියම් ටුවර් යනවා. එක දිගට යනවා. ඉතින් වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම සුබම තුප දවසක්. channel එක subscribe කරලා නැති කෙනෙක් නම් channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.